රංග දිසානායක උඹ මිනිමරුවෙක්ද? පැහැදිලිවම ඒක අපි චෝදනාවක් විදිහට එල්ල කර යුතුමයි. අල්ලසා දූෂණ කොමිෂන් සභාවේ සභාපති රංග දිසානායක හැසිරෙන්නේ චොප්පේ වගේ. ඒකට හේතුව මං කියන්නම් කපිල චන්ද්‍රසේන දැන් ඔය ශ්‍රී ලංකන් එකේ හිටපු විධායක නිලධාරියා දැන් ජීවිතසක්ෂයට පත් වෙලානේ මැරලානේ. ඒ වුණාට දැන් විනාඩි 5ක් යන කලින් මාධ්‍යයෙන් මන් දන්නේ ඒක කොහොමද පරීක්ෂණ කරන්න කියලා මෙච්චර මේ කඩිනම්ම මේ සියදි විනාශා ගැනීමක් කියලා ටක් ගාලා ප්‍රචාරය කරනවා. මන් දන්නේ ඒක කොහොමද කියලා. කොහොම හරි කපිල චන්ද්‍රසේන උසාවියේදී දිරුම් ප්‍රකාශය තියෙනවා. මේව මම උඹට chance දෙකක් දෙන්නම් දුන්නා මේ කලින් එක්කෙනාට තුන්වෙනි chance එකේ මොනව කරගන්න මරණ තැනට වැඩේ මං කරනවා එහෙම කියලා එන පොර ටෝක් එකක් දීපු දිවුරුම් ප්‍රකාශයක් තර්ජනය කරපු දිවුරුම් ප්‍රකාශයක් කපිල චන්ද්‍රසේන උසාවියට දීලා තිනවා. ඒකල බලද්දී මේ මරණය සැකසයිද නැද්ද? ඔබ මිනිමරුවෙක් කියලා කියන්නේ ඒකයි. අන්න ඒව ගැන පොලිස් පරීක්ෂණ දැන් කරන්න. මෙයාවත් අතනකට ගන්න නැත්තේ මොකෝ කපිල මේ රංග දිසානායකව. එහෙම පුළුවන් මිනිසුන්ට තර්ජනය කරන්න. දැන් ඒක උසාවියට දිවුරුම් ප්‍රකාශයක් මගින් දීලා තිනවා කපිල චන්ද්‍රසේන ඔය මියගේ පුද්ගලයා. දැන් ඒ ගැන කරුණු වාර්තා කරගන්න ඕනේ නැද්ද පොලිසිය? උසාවියට මේව දාන්න ඕනේ නැද්ද? රංග දිසානායක සැකකාරයෙන් නෙමෙයිද? පොඩ්ඩක් ඒව ගැන කියන්නකෝ බලන්න.